ආයෙත් කොහොමද ඉඳුවේ ෂෙෆ් මොකද ගියා තෝරන කොහොමද මම තෝරන්නේ මේ මොකද කරගත්තා මොනවද ආවේ එනිමල් කැපේ ඔව් මම මෙහෙම මේ ස්ටේජ් එක කරේ ගන්න ඔව් ඒක කොහොමද ඒ කියන්නේ සෝයෙන් උලෝගේ ඔය නෑ මේ උසිල්ල කරගෙන ටෙක් ඒ අන්කෝ කොහොමද ස්කිල් එකක් නේ ඉංග්‍රීසි දෙකක් කරා සම්බරකට හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් ඉඳා මම ඒ ගැන උනන්දු වෙලා මේ තමයි ඒක අපි අනිත් කට්ටිය කොහොමද දන්නේ ඔව් මාත් එක තව දෙන්නෙක් යනවා ඔව් කොහොමද දෙන්නේ මම ඔව් මම ග්‍රැෆික් ඩිසයින් කරේ නම් යන්න පුෂ ඒක ලොකු ඩිෆරන්ට් එකක් මොකද ජොබ්ස් දෙකක් කරන කැටගරිස් නේ හරි ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඒක මොකද ඒක ගොඩාක් එක්ස්පීරියන්ස් මාත් එක තව දෙන්නෙක් යනවා මනෝජ් කියන්නේ කාර්මල් අවුලක් නැද්ද යනවා අවුලක් නෑ අද හොඳට ටිප් බෑම් දෙන්න මම ග්‍රැෆික් ඩිසයින් කරලා දැනගෙන ඉන්න ලක්කාවේ මම හිතුවේ නෑ මම දැන් මම ෆිනිෂන් කරනකොට මුලටම දැනන්න තමයි මම try කරේ මම හිතුවේ නෑ මට වෙන එකක් නුරන්නේ නේද ඒක තමයි මේ මට විතර එක සියන් කමුණු මේ ඒජන්සි ඒකට මම ඉන්ටර්වියු එකකට ගියා මම ට්‍රේන් කරලා ගන්න කැමතිද ඔව් ඒක තමයි මට කම්පියුටර් එකක් ආයි මට ඒ ජොබ් එක ගන්න පුළුවන් ඒකට එතන ගිහලා ස්කිල් එක හදා ගන්න පුළුවන් වගේ දෙයක් මට කම්පියුටර් එකක් ආවා එතන පස්සේ තමයි මම මේ ඉන්ටර්වියු එකක් කොහොමද දැන් මම යන්නේ මීටින් එකේ ඉන්නේ ඉතින් ඒක ගොඩක් හොඳයි මොකද මම ඊමානේ රැපිඩිසන් කතරා හිතුවේ මේ වගේ ලතර ගන්න මම ඉන්නේ මට chance එක හම්බුණා ඉතින් මාත් එක්ක තව ෆැමිලි කෙනා ඉතින් යත්තෙන් මයි කම්පැනි එකේ යා තමයි මනෝජ් කොහොමද ගියාද right after කොහොමද ෆේස් කරගත්තා ජොබ් එක ගාලා වගේ කොක්කල් මේ එක්ස්පීරියන්ස් එකක් තුඩක් මොඩල් ෆීල්ඩ් එක වැඩ කරන්නේ කිව්වොත් මම ඉන්ටර්වියු කරලා ඒක ගන්න සැටිස්ෆයි වෙලා ගත්තා ඔතෙන් තමයි මගේ මේක පටන් ගත්තේ අර ඉන්නේ එම්බසි එක කොහොමද ඒක ඉන්නවා දැන්